කැරලිය මල් පාවී ඇවිදින් නුඹ ළඟ හිඳ හොරහින් බලන අරුතරේ පැන්ගෙන විතුන් දාවන මා ළඟ හිඳ උත්සන් කරන විරසක වීලා දැන් Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලව අදත් හරිම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔයගලන්ට කොහොමද? අලුත් අවුරුද්ද ලස්සනට පටන් ගත්තද? බිස්නස් කරන අය සුබ මොහොතින් බිස්නස් කරන්න පටන් ගත්තද? ඔෆිස් යන අය ඔෆිස් වලට ගියාද? අපේ නම් ඔෆිස් පටන් ගත්තේ ජනවාරි 1 වෙනිදා නෙමෙයි ජනවාරි 2 වෙනිදා. ඉතින් මේ vlog එකෙන් මම අරගෙන ආවේ එදා මොනවද උනේ කියලා. අපි එදා ඔෆිස් එක පටන් ගත්තේ හාමුදුරුවෝ වැඩමවලා ආශිර්වාද අරගෙන පොල් තෙල් පහන් පත්තු කරලා කිරි උතුරලා අලුත් කෑම මේසයක් පිළියෙල කරලා ওই විදිහට තමයි අපේ අවුරුද්ද පටන් ගත්තේ. ඉතින් එදා මට තිබ්බ කම්පියර් කරන්න මේ ඔයගොල්ලෝ දකින්නේ මමයි තව මාත් එක්ක හැමදාම වගේ මගේ සපෝට් එකට ඉන්න කෙනයි කම්පියර් කරන අවස්ථාවක්. මේ වසරේට තියෙන බලාපොරොත්තුත් එක්ක අපි ඉස්සරහට කතා බහ කරගෙන අලුත් බලාපොරොත්තු අලුත් සිහින එක්ක අලුත්ම අලුත් වර්ෂයකට නිල වශයෙන් තියනගන්නටයි මේ සූදානම් වන්නේ. අද සෞභාග්‍ය ශක්තිකත්වය පිරුණු බව ඉතින් උත්සව සභාවෙන් පස්සේ කෑම මේස ලෑස්ති කරලා තිබ්බා. ඒකේ ට්‍රැඩිෂනල් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි තිබ්බේ. කිරිබත්, ලුණු මිරිස්, ඊට පස්සේ කට සම්බෝලයක්, දොතොල්, ඊළඟට ආස්මි, කැවුම් ඔය වගේ දේවල් තමයි තිබ්බේ. सेना पावे पावे जैसे तबटेमा सितम विला मानित माने सिन्हे सुसेमा लाए रे रंगे विला सदा स्नेह मलबे बेना ඊට පස්සේ ෆොටෝස් ගහලා කට්ටියට විශ් කරලා අපි සීක්‍රට් සෙන්ටර් කරන්න ආවා. සීක්‍රට් සෙන්ටර් දාගත්තේ අපි ඇනුවල් ලීව් යන්න කලින් කට්ටියම. ඉතින් චිට් උඩ දාලා තමන්ට හම්බ වෙන නමට gift එකක් අරගෙන එන්න ඕනේ. මේ කරන්නේ අපි එක්කෙනෙක් ගිහිල්ලා මුලින්ම gift එකක් අරගෙන ඒකේ තියෙන නම කියවනවා. එතකොට එයා තමයි අයිතිකාරයයි gift එක. ඊට පස්සේ එයා තව gift එකක් අරගන්නවා. අරගෙන ඒකේ නම ලියලා තියෙන කෙනාගේ නම කියනවා. එතකොට එයා තමයි ඒකේ අයිතිකාරය. ඊට පස්සේ තව එක්කෙනෙක් එනවා. ওই විදිහට තමයි gift එක බෙදාගත්තේ. මේ ටයිම් එක හරිම ෆනි ටයිම් එකක්.
විදිහට තමයි අපි ගිෆ්ට්ස් අන්බොක්ස් කරලා සතුටු වෙන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ එන්නම්. බයි.